Hello everyone, welcome back to my YouTube channel. ඉතින් 2026 A level වලට පොලිටිකල් කරන නංගිලා මල්ලාට තමයි මේ වීඩියෝ එක ගේන්නේ. තව මාස 3ක වගේ පුංචි කාලයක් තමයි වලට ඉතුරුලා තියෙන්නේ. එතකොට තාමත් පොලිටිකල් පාඩම් කරලා නැත්නම් එහෙම නැත්නම් ප්‍රශ්න ලියන විදිහ තේරෙන්නේ නැත්නම් එතකොට ලකුණු 20ක වගේ ප්‍රශ්නවලට කොහොමද කරුණු කරන්න වගේ දේවල් තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. අපි දෙන්නම අපි දෙන්නට වැදගත් වෙච්ච දේවල් පොලිටිකල් පාඩම් කරද්දී පාඩම් කරේ කොහොමද, ටිප්ස් මොනවද, ඒ හැමදේම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ පොලිටිකල් කියන්නේ අමාරු සංකීර්ණ විෂයක් නෙවෙයි. ඒ කියන්නේ පොලිටිකල් සාමාන්‍යයෙන් කට පාඩම් කරලා ගොඩ දාගන්න අමාරුයි. මොකද ඔයාලට ප්‍රායෝගික දැනුම පොලිටිකල් වලට ගොඩක් තියෙන්න ඕනි. ඒ කියන්නේ ප්‍රශ්න ලියද්දී උනත් ප්‍රශ්න අවසානයේ ප්‍රායෝගිකව තමන් මේ අවසානයේ නිගමනයක් වගේ ලියන්න ඕනේ. ඒ නිසා පොලිටිකල් කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රායෝගික හොඳ අමාරු විෂයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ටිකක් අමාරුයි. හැබැයි එහෙම අමාරු විෂයක් නෙවෙයි. හොඳ ලකුණු ප්‍රමාණයක් ගත්තොත් හොඳ ඉසට් එකකට ඔයාලට යන්න පුළුවන්. ඉසට් එක ඒ කියන්නේ වැඩි නේද? සාමාන්‍යයෙන් තියෙනවා. මේ කියන්නේ කට්ටිය කියනවානේ පොලිටිකල් තෝරගන්න එපා. අනේ අයියෝ ගොඩක් ලියන්න තියෙනවා නිකන් පතරංග ජාතක වගේ ලියන්න තියෙනවා කියලා. ඒ වුණාට එහෙම නැහැ. ඒ කියන්නේ ආසාවෙන් කරොත් ආසාවෙන් කොට දා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා ප්‍රැක්ටිස් එක නිතරම තියෙන්න ඕන ප්‍රශ්න ලියන්න. නැත්තම් අපි දැන් පාඩම් කරලා කොච්චර ගියත් දැන් ඔයා පොතක් හොඳටම පාඩම් කරා කියලා හිතන්නකෝ. ඒ කොච්චර පාඩම් කරලා විභාගෙ ගියත් ඔයා ප්‍රශ්න ලියලා තිබ්බ නැත්තම් ඔයාලට කොහොමත් එක්සෑම් එකට ගියාම අයියෝ මම කොහොමද මේක ලියන්නේ කියලා එතන ඔයාලා කියනවා. ඒ නිසා ඔයාලා ප්‍රැක්ටිස් එක තියාගන්න ඕන. ප්‍රශ්න MCQ අනම්මන හැම ඒ කියන්නේ ඔයාලට කෙටි ප්‍රශ්න තියෙනවා. ඒවා ඊට පස්සේ ලියන ප්‍රශ්න අනිවාර්යයෙන්ම ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපි ඉතින් කොහොම හරි වැඩ ටික කරගන්න ඕනේ. ඒ හින්දා අනිවාර්යෙන් දැන් ඔයාලා දැන් ඉඳන්ම අපි කියන විදිහට වැඩ කරොත් එහෙම ඔයාලට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. මේ අපි කියන්නේ අපේ අත්දැකීම්. ඔයාලට ඔයාලගේ ටිප්ස් පාවිච්චි කරන්න පුළුවන් මේකට. ඔව් ඒ කියන්නේ අපි කියන විදිහටම නෙමෙයි සමානෙන් අපි කියන දේවල් ඔයාලට උදව් කරගන්න පුළුවන්. ඔයාලා කරන ඩේලි පාඩම් කරන විදිහත් එක්ක අපි කියන දේවල් එකතු කරගෙන පාඩම් කරන විදිහ කොට දාගෙන කොහොම හරි මේ මාස්ටර් ගේමක් අහගන්න පුළුවන් තත්ත්වයට තමයි අපි කියන්නේ. මුලින්ම මම පාඩම් කරපු විදිහ කියනවා. ඊට පස්සේ ඉසුරිකා එයා පාඩම් කරපු විදිහ ඔයාලත් එක්ක බෙදාගයි. අපි දෙන්නම් මේ වෙද්දි ජොපුර කැම්පස් එකේ තමයි ඉන්නේ. ඉතින් අපිත් මහන්සි උනේ හින්දා තමයි මේ තැනට ආවේ. අනිවාර්යෙන් ඔයාලටත් මේ තැනට එන්න ලැබෙන්න ඕනි. අපි මුලින්ම දැන් පේපර් එකේ ස්ට්‍රක්චර් එකට යන්. පොලිටිකල් පේපර් එක part 1 සහ part 2 විදිහට කොටස් දෙකයි. ඊට පස්සේ MCQ 30ක් නේ. MCQ. ඔව් MCQ 30යි. ඊට පස්සේ MCQ 30 කියන්නේ ඉස්සලා 25ක් තියෙන ඉරි ගහන්න. ඊට පස්සේ ඔයාලට වගුවක් එනවා. අර තෝරනවා. ඔව්. ඒ කියන්නේ යටත් විජිත 72 78 ඔන් ඔය ටිකෙන් තමයි මේ ප්‍රශ්න පහේ වගුව වෙන්නේ. ඒකත් මෙයා අමාරු පාඩලලා වගේ දෙන්නේ. ගහනවා. ඒක පොඩ්ඩක් ටච් එකේ ඉන්නවන මේ සමානකම් අසමානකම්. එතකොට ඔයාලට ලේසියෙන්ම වගුව කොට දාගන්න පුළුවන්. ඊට පස්සේ MCQ 30ට අමතරව කෙටි ලිඛිත 20ක් දෙනවා. ඊට පස්සේ part 2 වලට ගියපුවාම ABC නේ නේද? ඔව් ABC. ඔව් ABC කියලා කොටස් තුනක් තියෙනවා. මේ ABC වලින් ප්‍රශ්න 5ක් ඔයාලා ලියන්න ඕනේ. ඒක වීඩියෝ එකේ තව ටිකක් ගියපුවාම කියන්නම් කොහොමද ප්‍රශ්න තෝරගන්න ඕනේ කියලා. එතකොට ඔයාලට කියන්න ඕනේ තව මාස 3ක වගේ කාලයක් තමයි ඔයාලට තියෙන්නේ. එතකොට මේ වෙද්දි තව අවුරුද්දයි මාස 6ක් විතර නේද? ඔව් කොහමද මේ වගේ කාලයක් ගිහිල්ලානේ. එතකොට සාමාන්‍යයෙන් පාඩම් කරපු නැති ළමයෙක්ට නම් මේ මාස 3 මුළු සිලබස් එකම පාඩම් කරනවා කියන දේ අමාරුයි. හැබැයි පාඩම් කරොත් පාඩම් කරන්න පුළුවන් නම් ගොඩක් ලොකු දෙයක්. පාඩම් කරන්න බැරි නම් මුළු සිලබස් එකම පාඩම් කරන්න ඕනේ නෑ. ඒකට යන්න මමත් මුළු සිලබස් එකම පාඩම් කරේ නෑ. ඉසරිකා පාඩම් කරාද? නෑ සිලබස් එකම කියන්නේ කැමති අපි තෝරගන්න ප්‍රශ්න තියෙනවානේ. සිලබස් එකම පාඩම් කරගෙන අපි කෙටි ප්‍රශ්න වලට කොහොමද මුළු ඔක්කොම නෝට් ටික බලනවානේ. ඊට පස්සේ කෙටි ප්‍රශ්න වලට එන ප්‍රශ්න අපි නෝට් එක කියවන් යද්දිම මේ හදාගත්තා නම් අපිට ලේසි එක්සෑම් එකට ඇති අපිට බලාගෙන යන්නනේ තියෙන්නේ. එතකොට ඊට පස්සේ දැන් ස්ට්‍රක්චර් එක කිව්වනේ මම කරේ MCQ ටිකට මුලින්ම කොහොමත් සාමාන්‍යයෙන් ඔය පාස් පේපර් ටිකක් අරගෙන ඊට පස්සේ පළාත් පේපර් අනිවාර්යයෙන්ම කරන්න පළාත් පේපර්ස් අරගෙන ඊට පස්සේ මොඩල් පේපර් ඊට පස්සේ ඔයාලට පන්තිවල පේපර්ස් තියෙනවා නම් ඒවා ඒකම කරන්නේ. ඔයාලේ තියෙන පුරුද්දත් එක්කම තමයි එතකොට ප්‍රශ්නයක් ආව ගමන් අඳුර ගන්න පුළුවන්. මේ ටික ප්‍රශ්නේ නේද එහෙනම් මේක උත්තරේ මේකනේ කියලා ඔයාලට තර්ක කරලා උත්තරයක් ගන්න ලේසියි. ඒ කියන්නේ MCQ ගොඩ දාගන්න ලේසි ක්‍රමයක් සරල ක්‍රමයක් නෑ. MCQ වලට කොහොමද ඔයාලගේ ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනි. ඊට පස්සේ කෙටි ලිඛිතත් ඒ වගේමයි ඔයා අර පේපර් කරලා හුරුවෙන් තමයි කෙටි ලිඛිත ටිකත් ගොඩ දාගන්න ඕනි. අමාරුයි කියලා එකක් නෑ කෙටි ලිඛිත වල එකක් දෙකක් ඔය අමාරුයි දාන්න අහනවා. ඒ උනට ගොඩක් තියෙන අපි පාඩම් කරපු දේවල්. අපි දැන්
රචනා ප්‍රශ්න ලියද්දී පාඩම් කරනවනේ. ඒ කරද්දී ඔය කෙටි ලිඛිත වලට හදා ගන්න ඕනේ ප්‍රශ්න. ඔව්. ඊට පස්සේ රචනා ප්‍රශ්න වලට යන රචනා ප්‍රශ්න වලින් ලකුණු 100ක් ලකුණු 200න් ලකුණු 100ක්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ පේපර් එක දෙකට බෙදුනාම ලකුණු 50ක් කියන්නේ නේද? ඒ කියන්නේ රචනා ප්‍රශ්න ටික ඔයා ලියුවොත් ලකුණු 50ක්. පේපර් එකේ භාගයක් කොට දාගත්තා. ඒක මේ රචනා ප්‍රශ්න වලින්. ඉතින් ඒකට නම් මුළු සිලබස් එකම ඕනේ නෑ. තෝරගත්ත පාඩම් ටිකක් තිබ්බොත් ඔව්. අපි කොහොමත් මුලින්ම පළවෙනි පාඩම විශේෂ ශාස්ත්‍රය දේශපාලන විද්‍යාව. ඒක අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. 78 72 අනිවාර්යෙන් එනවා. යටත් විචිත වලින් එනවා. මතවාද වලින් එනවා. ගැටුම් ඊට පස්සේ ඒ වගේ අපි ඒක මුලින් ඉඳලම කියන්නම්. එතකොට ඒ විදිහට තිබ්බ පාඩම් කරොත් මුළු සිලබස් එකම ඕනේ නෑ රචනා ප්‍රශ්න ටික ගොඩ දාගන්න. ඉතින් මේ මාස තුන මේ කියන විදිහට වැඩ කරලා බලන්න අනිවාර්යෙන් ඔයාලට ඒකට යන්න පුළුවන්. ඔයාලා බලලා විතරක් මදි. ඔයාලා වැඩ කරන්න ඕන. ඔයාලා මොටිවේෂන් වීඩියෝස් ඕන තරම් බලනවා ඇති. හැබැයි ඒව බලලා විතරක් එවලට විතරක් මොටිවේෂන් වල වැඩක් නෑ. ඔයාලා එදා ඉඳන් වැඩ කරන්න ඕන. තමන් දැන් ඔය ඉන්න තත්ත්වයට වැඩිය හොඳ තත්ත්වයකට අධ්‍යාපනය කියන දේ තුලින් යන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් වැඩ කරන්න. එතකොට රචනා ප්‍රශ්න ටික හැදෙන විදිහ අපි කියලෙමු. part 1 නෙවෙයි part 2 එකේ A B C කියලා කොටස් තුනක් තියෙනවා. ඊට පස්සේ ඒකට එන්නේ අර 12 පන්තියේ පළවෙනි පාඩම් ටික. දේශපාලන විද්‍යාව, ස්වභාවික සහ විශේෂ ශාස්ත්‍රය, ඊට පස්සේ රාජ්‍ය, ඊට පස්සේ ආණ්ඩුක්‍රම ආකෘති, මතවාද, ඒ වගේ දේවල් නේද? ඊට පස්සේ ඒ ටික තමයි පළවෙනි පාඩමට එන්නේ. ඒකේ ගයිඩ්ලයින් එක දීලා තියෙන්නේ ප්‍රශ්න එකක් හෝ දෙකක් නේද? ඔව් එකක් හෝ දෙකක් වෙන්න ඕනි. ඊට පස්සේ දෙවෙනි කොටස එන්නේ යටත් විජිත, ඊට පස්සේ 72 78 ඔය පාඩම් ටිකෙන් තමයි ප්‍රශ්න 4ක් විතර දෙනවා. ඊට පස්සේ තුන්වෙනි කොටසට එන්නේ ශ්‍රී ලංකාව හලෝ කියලා. ඊට පස්සේ ඔය ජාත්‍යන්තර සබත, ඒ කියන්නේ 13 ශ්‍රේණියේ පාඩම් ටික තමයි එන්නේ. ඊට පස්සේ 10 ප්‍රශ්න වලට ගැටුම්, මතවාද ඒකටත් එන්න පුළුවන් නේ. මතවාද ගැටුම් වල අර කාර්ය හැම ඔව් ඒවා 10 ප්‍රශ්න වලට එනවා. ඊට පස්සේ ඒ විදිහට තමයි පේපර් එකේ ස්ට්‍රක්චර් එක යන්නේ. දැන් පාඩම් කරපු විදිය ගත්තොත් මම අන්තිම මාසේ වගේ තමයි පොලිටිකල් පාඩම් කරේ. එතකොට පාඩම් කරන්න කාලෙ තිබ්බේ නෑනේ. ඒක නිසා මම ගොඩක්ම කරේ ප්‍රශ්න ලියපු එක. ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකෙන් තමයි මේ ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනි පේපර් එකක් ලියන්න. එතකොට මම දැන් ඔය කියපු පාඩම් ටික තමයි ගොඩක් වැඩියෙන් බැලුවේ. ඒ කියන්නේ දැන් අපි part 2 එකේ B part එක ගත්තාම ඒකේ යටත් විජිත 72 78 අන්න ඒ කියන පාඩම් ටිකනේ තියෙන්නේ. එතකොට ඒකෙන් ප්‍රශ්න දෙකක් හෝ තුනක් ලියන්න පුළුවන්. මම මේක හින්දා කරේ කොහොමද දෙකකට ලියන්න පාඩම් කරන හින්දා අනිවාර්යෙන් තුනකටත් ලියන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් ප්‍රශ්න තුනක්ම ලියනවා කියලා කලින් ඉඳලම හදාගෙන තිබ්බා. එතකොට මම ඒ විදිහට තමයි පේපර් 100ක් ලියුවා. අර ප්‍රශ්න 3 ලියනවා. ඒකෙන් අනිවාර්යෙන් 3ක් ලියනවා කියලා හිතාගෙන තමයි මම හිටියේ. එතකොට ඒක අමාරු නෑ. මොකද ඒකෙන් එනවා සංසන්දනයක් එන්නත් පුළුවන්. 71 මේ 78 සංසන්දනය කරලා ලියන්න. ඔව්. ඒක ඒවලක් පුරුදු. ඒ කියන්නේ එකම විදිහට තමයි මේ ඒ ප්‍රශ්න ටික එන්නේ. කොහොමත් ප්‍රශ්න දෙකකට පාඩම් කරනවා කියන්නේ තව ප්‍රශ්නයක් ලියන එක මහ දෙයක් නෙවෙයි. ඒ කියන්නේ තමන්ගේ කාලය ඉතුරු කරගෙන වෙලාව බැලන්ස් කරගෙන මේ පාඩම් කරන විදිහ හදාගන්න එක තමයි එතනින් එන්නේ. එතකොට එතන ප්‍රශ්න 3ක් ලියනවා. ඊට පස්සේ පළවෙනි කොටසේ එක ප්‍රශ්නයක් ලියුවා. ඊට පස්සේ තුන්වෙනි කොටසේ එක ප්‍රශ්න ලියුවා. ප්‍රශ්න 5යි. එතකොට ඔයා අනිවාර්යයෙන්ම highlight කරලා විශේෂයෙන්ම පාඩම් කරන්න මට වැදගත් වෙච්ච එක කියන්නේ ඔයා කැමති විදිහක් යටත් විජිතයි. ලේසි පාඩම් වල. ඔව්. යටත් විජිතයි 72යි 78යි highlight කරලා බලා ගන්න. ඊන කොටසේ ලකුණු 60ක් ප්‍රශ්න 3ක් දෙනවා. ලකුණු 60ක් ගත්ත හැකි. ඊට පස්සේ MCQ වලිනුත් MCQ 8ක් විතර එනවා නේද අඩි. ඊට අඩේ කිව්වේ කේතයි. කමන්නේ. හරිද? ඒවා 8ක් එනවා. 8ක් ගා ඒ වගේ සාමාන්‍යයෙන් ඒ හා සමානව එයි. ඊට පස්සේ ඒ අතර වගුවේ 5යි. වගුව චුට්ටක් වඩා මේ කලින් ඒ වගේ වගු තියෙන ප්‍රශ්න කරලා බලන්න. එකපාර බෑ ඒ වගේ එකක් ගොඩ දාන්න. ඒක ටිකක් අර පඩලලා වගේ එන්නේ. හැබැයි ඉතින් අවුලක් නෑ. එතකොට MCQ වලින් ඒ පාඩම් කරන්න කිසි ප්‍රශ්නයක් නෑ. හොඳ ලකුණු ප්‍රමාණයකට ගිය හැකි. ඇත්තම කියන්නේ අර වගුවට ගියපුවාම වගුවේ ප්‍රශ්න 5ක් අනිවාර්යෙන් ඒකට අර යටත් විජිත 72 78 ඕකෙන් එනවා. ඊට පස්සේ MCQ 8ක් විතරයි. එතකොට අර ටිකෙන් ප්‍රශ්න 13ක් වගේ MCQ වලට එනවා. ඊට පස්සේ කෙටි ලිඛිත වලටත් කොහොමත් 20න් අවම 4ක් 5ක් හරි එනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය කියන යටත් විජිත 72 78 ඒ ටික පාඩම් කරොත් ලොකු ගේමක් පේපර් එකේ ගහගත්ත හැකි. ඊට පස්සේ අනේපා ඊට පස්සේ මේ
ඒ ටික එහෙමනේ. ඊට පස්සේ අනිවාර්යෙන් පළවෙනි පාඩම රාජ්‍ය, ඊට පස්සේ අර මොකද්ද මිශ්‍ර ආණ්ඩු ක්‍රම නේද? ඒකීය සංධීය සහ සංධීය අන්න ඒ ටික එහෙම හොඳට බලා ගන්න. ඒ ටික කොහොමද දෙනවා ඒ වගේ? ඔව්. කෙටි ප්‍රශ්න වලට හරි අහනවා ඒකී සංදි ඒ ආණ්ඩු ක්‍රම කියන රටවල් මොනවාද කියන. එනවා. ඒ කියන්නේ දැන් පොලිටිකල් වල ලියන කොටස නිකන් ලකුණු ගෙදරින් අරන් යනවා වගේ. ඒ කියන්නේ පාස් පේපර් කරපුවාම සාමාන්‍ය පාස් පේපර් ටික අධ්‍යයනය කරපුවාම හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. හැමදාම එක දිගට එන ප්‍රශ්න ටිකක්, එක දිගට එන පාඩම් ටිකක් ඔයාලට පේනවා. ඒ කියන්නේ දැන් එක දිගටම ඇවිල්ලා තියෙනවනේ මේ යටත් විජිත 72 78 වගේ පාඩම්. ඒ හින්දා එතකොට මේ අවුරුද්දේත් ඔයාලටත් ඒ කියන්නේ ඒ 72 78 එකකින් එන ඕන ප්‍රශ්නයක් ලියන්න පුළුවන් විදියට ඔයාලා ප්‍රශ්න ලියලා ප්‍රැක්ටිස් කරලා එක්සෑම් එක ෆේස් කරනවා. මුළු සිලබස් එකම පාඩම් කරන්නේ නැත්තම් අර ඔයා තෝරගත් පාඩම් ටිකක් පාඩම් කරනවා නම් කොතනින් ඇහුවත් ලියන්න පුළුවන් ප්‍රමාණයට නිකන් ඒක පාඩම් කරගන්න. ඊට පස්සේ ෂෝට් නෝට් ගත්තාම අර එක දිගට ලියාගෙන යන්න එපා. වැදගත්ම ටික ලියන්න. ෂෝට් නෝට් නම් මට නම් ෂෝට් නෝට් සෙට් වෙන්න හැමම කරේ කෙටි ප්‍රශ්න හදන එක. ෂෝට් නෝට් ආය මේ දැන් මොනවද ගැටුම් වගේ පාඩම් මගේ තිබ්බා. සාමාන්‍යයෙන් ඒ ත්‍රිකෝණයක් වගේ අරගෙන අර ගැටුම් වල දැන් තියෙන කාර්යයන් ඊට පස්සේ අර මොකද වක්‍රයේද චක්‍රය ඊට පස්සේ ඒ ටිකේම ඔක්කොම එක මේ ඒ කියන්නේ අර පේලි ගණන් ලියලා නෙමෙයි චූඩියට එක කොලේ මුළු පාඩමම අරගෙන පිටිය අලවගෙන ගැටුම් වර්ග තියෙනවා මට මතක නැහැ. සාධන නිෂේධන නිෂේධනීය ඒ විදිහට දැන් අපිට පාඩම් කරලා ගොඩාක් කාලයක් නිසා හරියටම අර මේ නෝට් එක මොකක්ද කියන දේ මතක නෑ. හැබැයි පාඩම් කරේ ওই විදිහට. ඒ කියන්නේ අර විත්තියලව ගත්තාම ඒක ගොඩක්ම දකිද්දි නැවත නිතරම දකිද්දි ඒක මමත් පාඩම් කරද්දි විත්තියයි ගන්න දෙයක් නැහැ. සුදු පාට ගොල වලින් ඇහිලා එක chart ඇඳලා එහෙම. ඒ කියන්නේ දැන් පොත්මේසි ඉඳගත්තත් නැවත ඒක දකිද්දි වලට මතක් වෙනවා. පොඩ්ඩක් හරි අමතක වෙලා තිබ්බත් ආයෙ හරි හිත කියනවනේ මේක තව එක පාරක් බලන්න කියලා. එතකොට ඒක බලපුවාම එතනින් ඒක හැමම ක්ලියර්. ඊට පස්සේ ඊළඟ පාඩමට ගියයි. අර ඇත්තටම නිතර දකිද්දි තමයි මේ දේවල් හොඳට මතක හිටින්නේ. එතකොට දැන් පාඩම් කරද්දී ඔයාලට දැන් ප්‍රශ්නයකට උත්තරය ලියලි ගම පාඩම් කරන්න කියලා දැන් කිව්වේ. කියන්නේ පාඩම් කරා උත්තරේ ලිව්වා. ඒ ලියලි ඉවර වෙලා ඔයා දැන් උත්තරේ දෙපාරක් තුන් පාරක් විතර ලියනවානේ. ඒ ලියලි වල ආයෙ ඔයාලා දැන් ඒක මට දැන් ඒක පුළුවන් නේ කියලා මේ දවස් දෙක තුනකින් ආයෙක බලන්න නැතුව ඉන්න එපා. ඒක කොහොම හරි බලන්න. ඔයාලා නිතර ඒක බලද්දී ඒක කොහොමද ඔයාලගේ මතකෙට යනවා. ඊට පස්සේ ඉතින් මේ එහෙම පාඩම් කරන්න. ආය MCQ උනන් අර කිව්ව විදිහට පාස් පේපර් බලලා කරන්න. පාස් පේපර්. ඒතුර ආයි ක්ලාස් වල පේපර් කරයි. ඒව බලන්න. මේ ඇවිල්ලා තිබ්බ මේ කමෙන්ට් එකක් තිබ්බා ලකුණු 20ක ප්‍රශ්නයකට කොහොමද උත්තර ලියන්නේ කියලා. ඒක පොඩ්ඩක් අපි මෙයාලට කියමු. මම ලිව්වේ සාමාන්‍යයෙන් හිතන්නකෝ පළවෙනි පාඩම ගමුකෝ. එතකොට පළවෙනි පාඩමේ දැන් තියෙන ප්‍රවේශය එහෙමනේ. එතකොට මොකක් හරි තුලනාත්මක හරි මොකක් හරි ප්‍රවේශයක් ගැන ඇහුවොත් කෙලින්ම මේ ප්‍රවේශය ලියන්න යන්න එපා. මුලින්ම පොඩි මුලින්ම හැඳින්වීමක්. ඒ කියන්නේ ප්‍රවේශයක් කියන්නේ ආර ප්‍රවේශ නෙමෙයි. ප්‍රශ්න ලියන්න ප්‍රවේශයක්. ආරම්භයක් ගන්න ඕනි. එතකොට සාමාන්‍යයෙන් රූල් 8ක 10ක වගේ මුළු පාඩමේම සාරාංශයක් වගේ ඔයා හැඳින්වීමක්. හැම පාඩමකටම මම මෙහෙම ලියනවා කියලා සාරාංශයක් පටන් ගන්න. තුලනාත්මක ප්‍රවේශය කිව්වහම දේශපාලන විද්‍යාවේ තියෙන මෙහෙම ප්‍රවේශ කතා. ඔව්. එහෙම කියලා චූටි කියන්නේ මහා ලකුවට ඕන නැහැ. අර මේක මෙහෙම ප්‍රවේශයක් කියලා කියන්න එහෙම එකක් කතා. ප්‍රවේශ ගැන හැඳින්වීමක් දුන්නා. මෙච්චර ප්‍රවේශ ගාණක් තියෙනවා. ඔහොම ඇවිල්ලා අවසාන රූල් එක ලියන්න. දැන් තුලනාත්මක ප්‍රවේශ ගැන විමසා බලමු. හරි ඔහොම ප්‍රශ්නේ ඔය ආරම්භ වෙන්න ප්‍රවිෂ්ඨ වෙන්න. අවසානයකුත් තියෙන්න ඕන ආරම්භිකුත් තියෙන්න ඕන. තමයි ලකුණු දෙන කෙනාට මේ උත්තර හොඳ කියලා තියෙනවා. ලකුණු දෙන ක්‍රියාවලියක් තියෙනවා. ආරම්භයට දෙනවා ඊට පස්සේ අවසානයේට දෙනවා. උදාහරණ දාන්න. ඊට පස්සේ දැන් තුලනාත්මක එකම අපි උදාහරණයකට ගමුකෝ. ඊට පස්සේ දැන් තුලනාත්මක එකේ විමසා බලමු කියලා ලියලා ඊට පස්සේ දැන් ඒක හඳුන්වගෙන ගිහලා ඊට පස්සේ ලක්ෂණ ඔහොමම ලියනවානේ. පොයින්ට් එක ලියලා ඊට පස්සේ පොයින්ට් එක නැවත එක පොයින්ට් එක ඡේදෙට ඔහොමම අරගෙන යට ලියන්න. ඒ කියන්නේ කළු නිල් පෑන් දෙක පාවිච්චි කරන්න. ඊට අමතරව කිසිම පෑනක් පාවිච්චි කරන්න එපා. පිළිවෙලකට අර පේපර් මාකින් ගිහලා පේපරේ බලන කෙනාට බලන ගුරුවරයාට අර හොයාගන්න ලේසි වෙන්න මේ දැන් නිල් පෑනෙන් ඡේද ලියනවනම් උත්තර කළු පෑනෙන් ලියන්න. ඒ විදිහට
හොයාගන්න ලේසි වෙන්න ලියන්න. දැන් එක්සෑම් ලියද්දී පේපර් වල ඔයාලට එක ගොඩේ වගේ නම් ඔයාලා තුරු රූලක් කරලා රූලක් ලියන්න. එතකොට තවත් පැහැදිලි අකුරු ලොකුවට ලියනවා ලොකුවට ඕන විදියට මේ ඉතින් ලියන්න ඕන. හැබැයි මේ පැහැදිලිව ලියන්න. හොඳේ නැත්නම් ලකුණු. ඔව් පැය 3ේදී අර ලස්සන අත් අකුරු තොරට තරඟ එහෙම නෑ. ඔයාට පුළුවන් උපරිම වේගෙන් අකුරු හොයන්න පුළුවන් ප්‍රමාණයට ලියන්න. පුළුවන් විදියට. ඒ කියන්නේ ලස්සනට රවුම් කර කර එහෙම ඕනේ නෑ. සාමාන්‍යයෙන් පිටු ගොඩක් දැන් අපි පැය 3ට ලියන්න එපා. ඒ නිසා ලියාගෙන යන්න අකුරු යාලට හොයන්න පුළුවන් විදිහට. ආයෝලා මේ කලබල වෙන්න එපා එක්සෑම් එකේදී. ඒ කියන්නේ ටයිම් මැනේජ් කර කර ප්‍රශ්න ලියන්න. ප්‍රශ්න ලියනවා කියද්දී දැන් ගෙදර ඉඳන් මම ප්‍රශ්න පුරුදු වුණානේ කියලා ඔයාලා ගොඩාක් වෙලාව ගන්න එපා. සාමාන්‍යයෙන් විනාඩි 25කින් වගේ එක ප්‍රශ්නයක් ලියලා ඉවර කරාම ඔයාලට පොඩි එතන විනාඩි 5ක් විතර ඉතුරු වෙනවා. ඒක ප්‍රශ්න අංක දාලාද මම ලියලා තියෙන්නේ. මේ විභාගාංක දැම්මද ඒවත් බලන්න හොඳේ. අවසාන මොහොතේ නැත්තම් මේ පේපර් අමුණද්දි තමයි ඔක වෙන්නේ. මොකද මටත් උනා මම පේපරේ විභාගාංක දාලා තිබ්බම ප්‍රශ්නාංක දාලා තිබ්බේ නෑ. අවසාන මොහොත තමයි මම ඒක දැම්මේ. ඔව් ඒ ටයිම් මැනේජ්මන්ට් ගැන කියද්දි මට මතක් වුණේ මම වොච් එක ළඟ තියාගෙන හැම ප්‍රශ්නයක්ම ලියන්න පටන් ගද්දි මම වොච් එකෙන් බලලා අර පැන්සලෙන් ලියන කොලේ වෙලාව කීයද කියලා. දැන් 8:15 නෙවෙයි 9:15 කියන්නේ. ඊට පස්සේ 9:15ට නම් පටන් ගත්තේ 9:15 කියලා ලිව්වා. ඒත් එක්කම තප්පර ගානේ ඊට පස්සේ ඉදිරියට පැය 3ක් බලලා 10 කාලේ 11 කාලේ 12 කාලේ වෙදි ඉවර වෙන්න ඕනේ කියලා මම ලියනවා. හරිද? ඊට පස්සේ එතකොට අර ලියාගෙන යද්දි මට මතක් වෙනවානේ 12 කාලේ වෙදි මම ලියන්න ඕනේ කියලා. අනිවාර්යෙන් ඔයාලගේ පොච් එකක් තියාගන්න. මොකද එක්සෑම් හෝල් එකේ ඔරලෝසුවක් තියෙද නැද්ද කියන දන්නේ නැහැ නේ. ඒ නිසා පොච් එකක් කරන් යන්න. ඊට පස්සේ අවසාන තව ඔයාලට එක්සෑම් එකට මාසයක් වගේ තියලා පොලිටිකල් වලට එක්සෑම් එකට කොහොමද ලැස්ති වෙන්න ඕනේ කියලා වීඩියෝ එකක් ගෙන්නම්. මේ විදිය මේක ගෙනාවේ ඔයාලා තාම පාඩම් කරලා නැත්නම් පාඩම් කරන්න ඕනි කොහොමද? ඊට පස්සේ අනික ඔයාලා ප්‍රශ්න ලියාගෙන යද්දි දැන් වෙලාව දැන් යන්න හදනවා නම් දැන් ඔයාලා ප්‍රශ්නෙකට ටයිම් ටාගට් එකක් තියාගෙන තියෙන්නේ. දැන් මෙච්චරයි නම් මෙතනින් ලියන්න පුළුවන්. දැන් අමතක වගේ එතනට ඉඩ තියලා ආයෙ ඔයාලා ප්‍රශ්න පටන් ගන්න. මොකද අමුණන්නේ පස්සේනේ. ඔව් ඒ නිසා ලකුණු 20 ප්‍රශ්නයකට සාමාන්‍යයෙන් පිටු 8ක්. ඒ කියන්නේ පිටු ගානට නෙවෙයි ලකුණු දෙන්නේ. ඔයාලා ලියන කරුණු ප්‍රමාණයට. ඔයාලා පටන් ගන්න තියෙන විදිහ ඔයාලා ලියලා දෙන කරුණු නිවැරදිභාවය. අන්න ඒවට තමයි දෙන්නේ. ඒ කියන්නේ එක එක්කෙනාගේ අකුරු වෙනස්. පොඩි වට ලියන අය ඉන්නවා ලොකු වට ලියන අය ඉන්නවා. එහෙම බලන්න එපා. එයාලා ලියාගෙන යයි පිටු ගන්න. ඔයාලා හදාගත්ත උත්තරේ ඔයාලා ලියන්න. හරියට පිළිවෙලකට පිටු සමනය 6-8ක් වගේ ලියන්න. පිටු ගන්න නිකන් හරි අර පිටු ගන්න වැඩි වෙද්දි බැලෙනවනේ. ඒක නිසා මේ පිටු ගන්න සමනෙන් එක ප්‍රශ්නයකට 6-8ක් වගේ ලියන්න. හැබැයි උඩරිම කරුණු ටික දාන්න. එහෙම නැතු රූල් 3-4ක් අතහැරලා ඊළඟ රූල් ආයෙ 3-4ක් අතහැරලා එහෙම නෙවෙයි. කරුණු ටික හරිම පිළිවෙලට දාන ආරම්භයක් තියාගන්න. කරුණු ටික මැද අන්තර්ගතයක් තියාගන්න. නිගමනයක් තියාගන්න. එතකොට ලකුණු ගන්න එක එහෙම අමාරුවක් නැහැ. ඉතින් ඔක්කොම කිව්වා නේද? ඔව්. වටගත් නැහැ දැන් අර මේ ගොඩක් අය හින්දා ලියන සමහර මොනවද තියෙන පාඩම් ටිකේ ඇතුලේ තියෙන ඒවා කරන සමහර. ඔව් ඊට පස්සේ මීඩියා වල කරානේ. මීඩියා මම කරේ නෑ. ඉසුරිකයි දේශිකයි දෙන්නම කරලා තියෙනවා. අපි මීඩියා වලට අනිවාර්යෙන් ඉක්මනට සතියක් වගේ කාලයක් ඇතුළත වීඩියෝ එකක් ගේන්නම්. ඔව් දැන් අපිට සෙම් එක පටන් ගෙන තියෙන එක්සෑම් දැන් ඉන්නේ හොස්ටල් එකේ දවස් දෙකක් විතර තමයි ගෙදර ගිහලා නිවාඩු අරගෙන මාසයක් විතර හොස්ටල් එකට දැන් දවස් දෙකක් විතර ඇවිල්ලා. එතකොට එක්සෑම් මැද්දේ තමයි ඔයාලට මේ වීඩියෝ එක ගේන්නේ. අනිවාර්යෙන් මීඩියා ඊට පස්සේ තව ඉක්කොම මෙහෙම ඉල්ලලා තිබ්බා. ඒ ටිකටත් ඉක්මනට වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ආයෙත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හමු. බයි බයි.